තිරුවන් සරණයි ලක්වාසී හැමදෙනාටම. අද අපි සුදර්ශන ටීවී YouTube channel එක කරහා ඔබට දායාද කරන්නට බලාපොරොත්තු වෙන්නේ ශාසන ඉතිහාසයේ තුල ඉතාමත්ම වැදගත් විනය කර්මයක් පිළිබඳව. අතීතයේ ඉඳලා අද දක්වා භික්ෂුන් වහන්සේලා පිටපාතයෙන් දානීය වැළඳීම සිද්ධ කරනවා. එහිදී ප්‍රධානතම අංගයක් ලෙස පාත්‍රය අපිට පෙන්වන්න පුළුවන්. ඉතින් ඉතිහාසයේ තුල අපි මහරහතන් වහන්සේලා ප්‍රමුඛ කොටගත් මහා සංඝරත්නය පාත්‍රයක් කෙසේද සකසගත්තේ කියන කාරණාව ඔබට විනයානුකූලව කොහොමද හදාගත්තේ කියන කාරණාව ඔබට තීරණය කරන්නටයි අද අපි සූදානම් වෙන්නේ. මෙම මහඟු සත්කාර්ය සංවිධානයේ කරන සංවිධාන ශක්තිය හැටියට අටභාගයේ ඉහළගම ආනන්ද පිරිවෙනේ අධ්‍යාපනයේ හදාරන පුංචි ස්වාමීන් වහන්සේලාත් එවැගේම අධ්‍යාපන ලබා දෙන ගෞරවනීය අපගේ නායක ස්වාමීන් වහන්සේලා ආචාර්ය මණ්ඩලය ඇතුළු ප්‍රධාන කරගෙන මෙම සත්කාර්ය සංවිධානය කරනවා. ඒ නිසා අපි ඔබට තාමත් කරුණාසිතින් යුක්තව මතක් කරනවා මේ වීඩියෝ නරඹන හැමදෙනාටම අපගේ channel එක subscribe කරලා අපට සහයෝගයක් දක්වන හැටියටත් මේ වටිනා කියන තව කෙනෙක්ට අවබෝධාත්මකව බලා ගැනීම සඳහා ෂෙයා කරන හැටියටත් තාමත් කරුණාවෙන් යුක්තව මතක් කරනවා. හැමදෙනාටම පිරුවන් සරණයි. ගලක් වීනම් මමත් ඉවසමි යකුළු පහරද කැපීවෙන් වෙන ඔබේ පිළිරුව නිම කරන්නට කලාකරුවකු අතින් ලැබෙනා එයින් හිමිහුරු කලාවූ ශාන්තිය මට ලැබේවා මහා කරුණා. අටභාගයේ ඉහළගම ආනන්ද පිරිවෙන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය පොඩි හාමුදුරන් වහන්සේලා වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබන වැඩසටහන් අතර අද දිනට නියම කරගෙන තියෙන්නේ ස්වාමින් වහන්සේ නමක් දානය සඳහා භාවිත කරන ඒ පාත්‍රය කොයි විදිහටද සකස් කරන්නේ කියලා ශිෂ්‍ය පොඩි හාමුදුරන් වහන්සේලා දැනුවත් කිරීමේ අවස්ථාව. ඒ අනුව අද දවසේදී ඒ වාර්ෂික වැඩසටහනට අනුව පොඩි හාමුදුරන් වහන්සේ නමකට මේ කඩෙන් ගන්න යකඩ පාත්‍රයක් ඒ මලකඩ ඇරලා ඒ වගේම ගාලා තියෙන තීන්ත ඉවත් කරලා ඉන් අනතුරුව ඒක තලතෙල් යොදා කළු කරගන්න ආකාරය එකින් එක අද දවසේදී ඒ පොඩි හාමුදුරන් වහන්සේලාත් ප්‍රායෝගිකව ඒ අවස්ථාවන් වලට සම්බන්ධ කරගෙන අද දින ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. දැන් අපට පේන්නේ සායම් ගාලා තිබෙන මේ පාත්‍රය. අද මේක වෙළඳ භාණ්ඩයක් බවට පත් වෙලා තිබෙනවා. වෙළඳ පොලේ වෙළඳ භාණ්ඩයක් හැටියට සායම් ගාලා මේ පාත්‍රය තියෙනවා. මේ පාත්‍රය සැකසෙන්නේ මෙහෙම නෙවෙයි. විනයානුකූලව පාත්‍රය සැකසෙන්න ඕන විදිහ තමයි ලිප් බඳලා ඉවර වෙලා ඊළඟට පාත්‍රවල තිබෙන යකඩ පාත්‍රයක් අරගෙන මේකේ මල යන්න ඔක්කොම පුච්චලා ඊළඟට වැලි දාන වැලි වල මදෙමින් වැල කඩදාසි උපයෝග කරගන්නෙමින් වැලි කඩදාසි වලින් මදෙමින් නැවත වරක් ඒවා සෝදා මැද ඊළඟට ආයතරයක් පුච්චනවා. ආයතරයක් පුච්චමින් ආයතරයක් තිබෙන මල තියෙන ඔක්කොම බලලා වැලි කඩදාසි දම ඔක්කොම අතුල්ලනවා. වතුර දාලා සෝදනවා. මේ සියලු මල ඉවත් කරලා ඉවරලා තමයි නැවත ආයේ ලිප් බැඳලා ඉවර වෙලා තැටියක් මත හොඳට වටේට මැටි දාලා ලිපක් හොඳට බැඳලා ඉවර වෙලා ඊළඟට යකඩ තහඩුවක් දාලා යකඩ තහඩුව මත මේ පාත්‍රේ මුණින් අතර තියලා තවත් බැරල් එකක් වැනි දෙයකින් මේ පාත්‍රය වහනවා. කොහොමද? තල තෙල් ගාලා ඉවරලා තමයි වහන්නේ. වහලා අවිල්ලා යම්කිසි මට්ටමකට මේක
හත්ෙන්ට ඇරලා ඒ කළු තෙල් උරා ගන්නට ඇරලා ඊළඟට ආයතනයක් අපි පරීක්ෂණයක් කරලා බලනවා කොහොමද තවදුරටත් මේක අඩුපාඩුකම් තිබෙනවද කියලා. මේ අඩුපාඩුකම් මගහැරෙන්නට නැවත වරක් ආයතන තෙල් ටිකක් දාලා ගානකට ප්‍රමාණයකට දාලා ඉවර වෙලා නැවත වරක් ආයතර බැරල් එකකින් මේ පාත්‍රයේ පැටි උඩ තියලා වහලා ඊළඟ නැවත වරක් ගිනි දැල්වනවා. ගිනි දැල්වීම දිගට කරනවා. ඒ අණුව තමයි මේ පාත්‍රය පදම් කරගන්නේ. එතකොට ඈත ඉතිහාසයේ පටන් බලනකොට මේ පාත්‍ර සකස් කරගත්ත ක්‍රමය තමයි මේකෙන් විදහා දක්වන්නේ. මේක ඇඟට අගුණයක් නෑ. තලතෙල් කියන ඖෂධයක්. මේවා පොඩ ඇඟට අවශෝෂණය වුණත් ඒක අගුණක් නෑ. මේකේ සුවඳක් තියෙනවා. ඒකට මේක පාවිච්චි කරන්න පහසුවක් ඇති වෙනවා. මල ඇල්ලීමකින් තොරව ඒ විදිහට පාත්‍රය පාවිච්චිට ගන්නට ඕනේ. දැන් ඔබට පෙනී යන්නේ අපේ අටභාගයේ හෙළගම ආනන්ද පිරිවෙනේ අධ්‍යාපන හදරන පුංචි ස්වාමීන් වහන්සේලා මේ පාත්‍රයක් පළවමුව සකසා ගැනීමේදී සිදු කරන ලබන පළමු පියවර තමයි මේ විදිහට ඔබට මේ පෙනෙන්නේ. අපි කඩෙන් ගන්න පාත්‍ර වෙනද පොලේ මිලදී ගන්න පාත්‍රයක පාත්‍රයක් තින්ත ආලේප කරලා තමයි මේ කළු පාට විදිහට තිබෙන්නේ. ඒ නිසා විනයානුකූලව මේ පාත්‍ර සකසා ගැනීමේදී අපිට කරන්න දුන පළවෙනිම කාර්යය තමයි මෙම ආලේප කරලා තියෙන තින්ත ටික ඉවත් කර ගැනීම. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ මේ විදිහට ලිපක් හරි ගිනි ගොඩක් හරි සකස් කරගෙන මූලික වශයෙන් ඒ යකඩ පාත්‍රය රත් කර ගැනීම සිද්ධ කර ගන්න ඕනේ. ඉන්පසු අපිට ආලේප කරලා තිබෙන තින්ත පහසුවෙන් ඉවත් කර ගැනීමේ හැකියාව තියෙනවා. මුලින්ම අපි අර වෙළඳ පොලෙන් ගත්ත යකඩ පාත්‍රයේ ගින්දර දාලා රත් කරලා රත් කරගත්තයින් පස්සේ දෙවෙනි පියවර හැටියට මෙන්න මේ ආකාරයෙන් අපේ පිරිවෙනේ අධ්‍යාපන අධාරණ පොඩි හාමුදුරන් වහන්සේලා මේ ආකාරයෙන් එම කාර්යය සිද්ධ කරනවා. එම පාත්‍රය මේ විදිහට බිම අතුල්ලලා අර පරණ තිබුණු තින්ත ටික ඉවත් කර ගැනීම සිද්ධ කර ගන්න ඕනි. ඉතින් ඔබට පේනවා ඇති ඉස්සර අපේ මහා සංඝරත්නය පාත්‍රයක් සකසා ගැනීම සඳහා කතරම් පරීක්ෂමයක් යොදලා තියනවාද කියන කාරණාව ඔබට මනවින්ම බලා ගන්නට පුළුවන්. ඔබ මීට කලින් දැක්ක ඒ බිම අතුල්ලලා ඒ තින්ත ඉවත් කරගත්ත පාත්‍රයක් තමයි මේ පේන්නේ. මේ විදිහට අපි මූලික වශයෙන්ම තින්ත ඉවත් කර ගන්න ඕනේ. ඉන් පසුව අපිට විනයානුකූලව පාත්‍රයක් සකසා ගැනීමට අවශ්‍ය මූලිකම කටයුත්ත මේ වෙන විට අපි නිමා කරලා තිබෙනවා. අපි මලකඩ තීන්ත ඇරලා පුච්චාගත්ත පාත්‍රය ඊට පස්සේ කඩෙන් ගෙනාපු තලතෙල් බෝතලේ පදමට අපි සකස් කරගන්නවා මේ විදිහට උකුවට තියෙන්න. ඉන් පස්සේ කරන්නේ මේ උකුවට හදාගත්ත තලතෙල් සුදුසු ප්‍රමාණයට පාත්‍රේ දාලා හොඳට අතින් පිරිමැදලා ප්‍රමාණවත් විදිහට තලතෙල් ගෑම තමයි දැන් කරන්නේ. ඉන් පස්සේ මේ තලතෙල් ගාපු පාත්‍රය අපි විශේෂිතව හදාගත්ත ලිප මත තහඩුවක් තියලා තියෙනවා. ඒ තහඩුවේ පිඟන් කටු කෑලි 3ක් මත මේ පාත්‍රය තැම්පත් කරලා ඊට පස්සේ තවත් තහඩුවකින් මේ පාත්‍රය ලිප මත තියලා වහලා යටින් ගින්දර දානවා. ඒ ගින්දර දාපුවාම ටික වෙලාවක් යනකොට මේ පාත්‍රය කළු පාත්‍රයක් බවට පත් වෙනවා. ඒක එකවරක් නොව මේ විදිහට මේ තලතෙල් ගෑම 3-4 වාරක් කරපුවාම මේ තියෙන ස්වභාවය සම්පූර්ණ වෙනස් වෙලා කළු පාත්‍රයක් බවට පත් වෙනවා. ඒක අපට දානේ වැළඳීමේදී භාවිත කරන්න පුළුවන්. දැන් අපි මේ සිදු කරනු ලබන්නේ
තල තෙල් ගන්න ලද පාත්‍රය ලිප මත තිබ්බට පස්සේ ඉරටු කෑල්ලකින් පොඩක් ඇඳලා බලනවා කොහොමද මේක තල තෙල් අල්ලලාද කියලා. අද්දින සංවිධානය කරන්නට යෙදුන මෙම පාත්‍ර කළු කිරීමේ පුණ්‍ය කටයුත්ත මේ වෙන විට අවසාන අවස්ථාවට පැමිණලා තිබෙනවා. ඔබට පේනවා ඇති ඊටමත් අලංකාරයෙන් කළු පැහැයෙන් යුක්තව අප විසින් අද්දිනේදී විනයානුකූලව සකසාගත් පාත්‍ර කිහිපයක්. තින්ත ආලේප කරන ලද පාත්‍රයයි මෙම පාත්‍රයේ අතර පෙනුමින් කිසිදු වෙනසක් නොපෙනුනාට වෙළඳසැලෙන් ගන්නා ලද පාත්‍රයට වඩා මේ ආකාරයෙන් සකස ගන්න පාත්‍රයේ වටිනාකම වැඩි බව ඔබට අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. කලතෙල් මිශ්‍ර කරගෙන සකසා ගන්න නිසාවෙන් මේ පාත්‍රෙහි ඖෂධීය වටිනාකමක් සහ නැවුම් සුවඳක් අන්තර්ගත වෙනවා. ඉතින් මේ ආකාරයෙන් තමයි නිවරදිව පාත්‍රයක් භික්ෂුන් වහන්සේලා එදා අතීතයේදී සකසගත්තේ. මෙම වීඩියෝව ඔබට වැදගත් කියලා හිතනවා නම් මේ වීඩියෝව ෂෙයා කරන හැටියට තාමත් කරුණාවෙන් මතක් කරන ගමන්ම මෙවැනි දේවල් බලා ගැනීමට ඔබ කැමති නම් අපගේ channel එක subscribe කරලා අවස් සමග එකතු වෙන හැටියටත් මතක් කරනවා. එහෙනම් මෙවැනි වැඩසටහනක් මගින් නැවත හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට නවතිනවා. ඔබට දිරුම් මනවි බුදු බණ